ආයුබෝවන් අපි බලමු කැරට් 24 22 21 18 ගෝල්ඩ් රේට් එක මිලදී ගන්නකොට වගේම විකුණනකොට සහ උගස් තියෙනකොට කොහොමද මේ මිල ගණන් හැදෙන්නේ කියන එක. හරිද? එතකොට විකිණීමේ මිලදී ගන්නකොට ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේ තියෙන රන් මිල තියෙනවනේ. රන් මිලට මේකෙන් charge එකයි. එතකොට වැට් එකයි ඒ දෙක ඇඩ් වෙනවා. ඊට අමතරව කඩේ ලාභයත් ඒකට ඇඩ් වෙනවා. වෙලාවක් තියෙනවා. ඒක තමයි හැදෙන්නේ විකිණීමේදී. විකිණීමේදී 105ක් ඩිඩක්ට් වෙනවා. 105ක් අඩු වෙලා තමයි එන්නේ. වටිනාකමෙන් පවමක මිල. හරිද? එතකොට ග්‍රෑම් 8ක් තමයි පවමක් හැදෙන්නේ. විකුණනකොට අනිවාර්යයෙන්ම 105ක් අඩු වෙනවා වටිනාකමෙන්. ඒක තමයි මුදල් ලැබෙන්නේ. හැබැයි එකපාරට 105ට වැඩිය අඩු කරලා තමයි ඉතින් 100ට අවමේ 106 එහෙම ඉතින් හැදෙන වෙලාව තියෙනවා. ඔයාලට එහෙම ගැටලු අයනකොට අපිට කමෙන්ට් එකක් දාන්න. උගස් තියෙනකොට සාමාන්‍යයෙන් ඒක මූල්‍යය එතන මත වෙනස් වෙනවා. ඇත්ත 170 75 හරිද? හොඳම ස්ට්‍රොං කස්ටමර් කෙනෙක් නම් 180ක් වෙනකම් වගේ වුණා ගන්න පුළුවන් හිතියාවකුත් තියෙනවා. කැරට් 18ට විතරක් චූට්ටක් පර්සන්ටේජ් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. හේතුව කැරට් 18 පොඩ්ඩක් ගෝල්ඩ් එක මදි නිසා. හරිද? සාමාන්‍යයෙන් අපිත් මේ දාලා තියෙන කැරට් 18 විකිණීමේ මිල නිවැරදි. නමුත් අර උගස් තියන්න ගියපුවම මේ තරම්ම පර්සන්ටේජ් එකක් දෙනවද කියන එක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට කමෙන්ට් එකක් දාන්න අපි චෙක් කරමු. හේතුව කැරට් 18 පොඩ්ඩක් ගෝල්ඩ් එක මදි 175 පර්සන්ටේජ් එකක් තියෙන නිසා. හරිද? ඉතින් අපි මේ සටහන් කරලා දාලා තිනවා විකිණනකොට සහ උගස් තියෙනකොට වගේම විකිණීමේදී කොහොමද වෙන්න පිළිවෙල කියලා. ඉතින් ගැටලු තියෙන කට්ටිය අපිට රන් තරම් සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි. Thank you. Sri